මේ සතියේ තීරණයක් කරන් තියෙනවා රජය පෞද්ගලික ආයතන වලට යූරියා පොහොර බෙදා හරින්න. ඒ නිසා මේ ගැටලුව විසඳෙයි. මේ සතිය තුල හේතුව තමයි ගොවි මහතුරු දකි තමන්ගේ ගමේ කඩේ පොහොර තියෙනවා. අද දින මෙම විශේෂ මාධ්‍ය හමුව පවත්වන්නට විශේෂ කරුණක් තියෙනවා. ඒක තමයි අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මහවැලි අධිකාරිය පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ජන සේවා දෙපාර්තමේන්තුව ඇතුළු සියලුම කෘෂිකර්මාන්ත සම්බන්ධ සියලු ආයතන එකතු වෙලා අපි විශේෂ වැඩපිළිවෙලක් ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ඉසුරු ගෙනෙන යලක් කියන වැඩසටහන. මේකට හේතුව තමයි අපි ඇත්තටම මෙම මැද පෙරදිග කලාපයේ ඉඳ උණුසුම් තත්ත්වයක් එක්ක මෙම කෘෂිකර්මාන්තයට සම්බන්ධ යෙදවීම් සැපයීම අඩාල වුණා. ඒත් එක්කම ආනයන අපනයන අඩාල වුණා. එන්න මේ කරුණුත් එක්ක ලංකාවේ කෘෂිකර්මාන්තයටද යම්කිසි බලපෑමක් ඇති වුණා. ඒ නිසා ගොඩක් යෙදවුම් වල මිල ඉහළ ගියා. මෙන්න මේ නිසා ගොවීන් අපහසුතාවයට පත්වීමක් සිදු වුණා. නමුත් රජයේ සියලු පියවර ගත්තා කලින් දීපු මිලටම පොහොර ද්‍රව්‍ය බෙදා හරින එක කරන්නට. ඒත් එක්කම නමුත් අපි දකිනවා දිගින් දිගටම මේ තත්ත්වය පැවතියොත් ගොවීන්ගේ මෙන්න මේ යෙදවුම් වල මිල ඉහළ යෑමේ ප්‍රවණතාවයක් දකින්නට පුළුවන්. ඒ නිසා අපි ගොවි බිම් වල නිෂ්පාදනතාවය ඉහළ නංවන්නේ කොහොමද? කොහොමද තාක්ෂණයේ ගොවි බිම් වලට ගෙනියන්නේ? කොහොමද ගොවීන්ට විශේෂ අවධානයක් අපේ ආයතන විසින් යොමු කරන්නේ කියන මෙන්න මේ විශේෂ වැඩපිළිවෙලක් යෙදුවා. ඒක තමයි ඉසුරු ගෙනෙන යලක්. ඒකට ඒක දැන් ආරම්භ කරලා තියෙන්නේ. සියලු විධි විධාන යොදලා තියෙන්නේ. සහ අපි මෙන්න මේක ආරම්භ කරනවා මේ එන 14 වෙනිදා හම්බන්තොටින් මේක ආරම්භ කරනවා. එතකොට මේක මුළු ලංකාවෙම ක්‍රියාත්මකයි. වීවගාව ඇතුළු අනිකුත් වගාවන් සඳහා ක්‍රියාත්මකයි. මෙහිදී විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ ගොවීන්ට තාක්ෂණය පිළිබඳව මතක් කරලා දෙන්න. ගොවියෝ ඇත්තටම මේක දන්නවා. අපි තාක්ෂණය ගොවි බිමට ගෙනින් තියෙනවා. නමුත් අපිට අවශ්‍යයි අපි මේ ආයතන සියල්ල ගොවි ජනතාවත් එක්ක ඉන්නවා සාසම්බන්ධ වෙලා වැඩ කරනවා කියන එක ගොවි ජනතාවට තවදුරටත් හේතු ගන්නවා. මේ නිසා අපි විශේෂ මේ ප්‍රවර්ධන වැඩපිළිවෙලක් මේක. ඒ නිසා අපි ගොවියොත් එක්ක ඒකාබද්ධව ගොවීන්ට නව තාක්ෂණය හඳුනා මේ ප්‍රදර්ශනය කරමින් ගොවි බිම් වලට ගිහිල්ලා ඊට පස්සේ කොහොමද පොහොර කාර්යක්ෂමව යොදන්නේ, කොහොමද පස්සේ පෝෂක කළමනාකරණය කරන්නේ, කොහොමද ගොවි මහත්තයා Tamanට අවශ්‍ය කාබනික පොහොර Tamanගේ කුඹුරු අවටින් Tamanගේ ගොවින් අවටින් සපේ ගන්නේ, සහ කොහොමද පස පරීක්ෂා කර පොහොර යෙදීම මගින් අපි පොහොර වලට යන වියදම අඩු කරගන්නේ, සහ පත්‍ර වර්ණදර්ශකය යොදා ගැනීමෙන් කොහොමද යූරියා යොදන ප්‍රමාණය අඩු කරගන්නේ. මෙන්න මේ පිළිබඳ විශේෂයෙන්ම ගොවින් දැනුවත් කරනවා. ඒකට මෙතනදී විශේෂ කර්තව්‍යයක් තියෙනවා. මොකද දැනට අපි දකිනවා ගොවි මාතුරුන් ගොඩක් මැසිලි නගෙනවා මේ කම්කරු ශ්‍රමය හොයාගන්න නැහැ කියලා. ඒ හින්දා යාන්ත්‍රීකරණය කොහොමද මේ ගොවි බිම් වලට මුහු කරගන්නේ කියන එක පිළිබඳව ලොකු දැනුම් දීමක් අපි ගොවි මාතුරුන්ට සිදු කරනවා. ඒ නිසා මෙතනදී අපි විශේෂයෙන්ම නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින නිලධාරීන් දැනට දැනුවත් කරලා ඉන්නේ. මේක නිලධාරීන් ගොවි බිම් වල මේම කන්නේ පුරාවට මේ ඉන්න ගොවි මහතුරුත් එක්ක ඒත් එක්කම ගොවි මහතුරුන් ඉල්ලා සිටින්නේ අපේ නිලධාරීන්ට සහාය දෙන්න සහ මේක විශේෂිත කන්නයක් කියලා සැලකෙමින් මේ සියලු දේවල් තමන්ගේ බිමේ ක්‍රියාත්මක කරවන්න සහ ඒ මගින් අපට පුළුවන් යම්කිසි මෙම කුසිය දෙවුම් වල මිලක් ඉහළ ගියත් ඒ මිල ඉහළ යාමට සාපේක්ෂව අපට අස්වැන්න වැඩි කරගෙන ගොවි මහතුන්ට යම්කිසි ලාභයක් ලබාගෙන මෙම කෘෂිකර්මාන්තය දිගටම ගෙනියන්න සහ අපේ රටේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරන්න. ඇත්තටම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අදට එදා සිටම අදට කාබනික පොහොර නිර්දේශයේ තියෙනවා. අපි අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශය තමයි රසායනික පොහොර යොදමින් කාබනික පොහොර යොදන්න ඕනේ. කාබනික පොහොර වල විශේෂ වැදගත්කමක් තියෙනවා. පස්සේ තත්ත්වේ දියුණු කරන්න. කාබනික පොහොර තිබ්බොත් තමයි පස්සේ කාබනික ද්‍රව්‍ය තිබ්බොත් තමයි රසායනික පොහොර වලින් වැඩිම මේ ප්‍රයෝජනෙ ගන්න පුළුවන් වෙන්නේ ශාක වලට. ඒ නිසා
මේක අපි ආපහු කාබනික පොහොර වලට යන තත්ත්වයක් විදිහට අට දක්වන්න හොඳ නැහැ. අපේ දැනටත් නිර්දේශය තියෙනවා. දැනට තියෙන්නේ අපි නිර්දේශය තිබ්බට ගොවි මාතුරු යම්කිසි අපහසුතාවයකටපත් වෙනවා කාබනික පොහොර සොයා ගැනීමේදී. නමුත් අපි කියන්නේ මේ අපේ අවට ගොඩාක් කාබනික ද්‍රව්‍ය තියෙනවා. වැටේ තියෙනවා කොළ පොහොර. ඊට පස්සේ කුකුල් පොහොර තියෙනවා, ගොම පොහොර තියෙනවා. කුණු වලේ තියෙනවා කොම්පෝස්ට්, තිරපු පොහොර. මෙන්න මේවා වැඩියෙන් යොදන්න කියන එක හේතුව තමයි. එතකොට තමයි අපි යොදන රසායනික පොහොර වල නියම ප්‍රතිඵල එන්නේ. අපි රසායනික පොහොර දාන්න අවශ්‍යයි. එතනදී මම හිතන්නේ මම මේ සියලුම මීඩියා වලින් ඉල්ලන්නේ මේක ඒ විදිහට අර්ථකථනය කරන්න එපා. දැනට අපේ නිර්දේශයේ තියෙන්නේ රසායනික පොහොර සහ කාබනික පොහොර. දැනට මෙතන ගොවි මාතුරුන්ගේ තියෙන අඩුපාඩුවක් තියෙන්නේ මේ කාබනික පොහොර යෙදීම පිළිබඳව අවධානය අඩුයි. මෙන්න මේ අවධානය තමයි අපි යොමු කරන්න යන්නේ. හේතුව තමයි මේ පොහොර මිල වැඩි අවස්ථාවක පොහොර මිල වැඩි වෙනකොට ගොවි මහතර ඒක එයාගේ නිෂ්පාදන පිරිවැයට එකතු වෙනවා. මෙන්න මේ නිසා අපි ජාතියක් විදියට රටක් විදියට අවශ්‍ය වෙනවා මේ යොදන රසායනික පොහොර වලින් නියම ප්‍රතිඵල ගන්න. ඒ සඳහා පස්සේ කාබනික පොහොර තිබිය යුතුයි. ඒ නිසා කාබනික පොහොර අපි කියන්නේ පුළුවන් තරම් අපිට ප්‍රමාණයක් නැහැ. තමන්ට තමන්ගේ පරිසරයට තමන්ගේ ගෙවතු අසල තියෙන වගාබිම් අසල තියෙන කාබනික ද්‍රව්‍ය පස්සට යොදන්න කියන එක තමයි අපේ දෙන මැසේජ් එක. අපි මේ වැඩසටහන ආරම්භ කරන හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණම හතාගල ග්‍රාමයේදී ආරම්භ කරන මේ මාසේ 14 වෙනිදා පස්වරු 1:30ට. නෑ ඒක අපි වැරදියට අර්ථකථනය කරන්න හොඳ නෑ. පොහොර නැති එක නෙවෙයි. නමුත් රජය ඒ වෙලාවේ පොහොර රටට එන එකේ අඩුවක් තිබ්බ නිසා උදාහරණයක් විදිහට අපි මාර්තු මාසෙ වෙනකොට 1,02,000ක් පොහොර මෙට්‍රික් ටන් යූරියා විශේෂයෙන් මේ ගැටලුව තියෙන්නේ යූරියා වලට. යූරියා වලට ගැටලුව තියෙන්නේ. එතකොට අනිත් MOP මියුරේට් MOP එකයි TSP එකටයි ගැටලුවක් නැහැ පොහොරවල. එතකොට මේ යූරියා වලදී අපි මාර්තු වෙනකොට රට තුල තිබ්බා 1,02,000ක් මෙට්‍රික් ටන් තිබ්බා. ඒත් එක්කම ඊට පස්සේ මෙට්‍රික් ටන් 50,000ක් ගෙනාවා. එතකොට 1,50,000ක් විතර තියෙනවා. නමුත් එතකොට රටට ඇති පොහොර. නමුත් රජය තීරණය කරා ගොවි මහතුරුන්ට මේක ක්‍රමවත්ව බෙදීලා යන්න ඕන නිසා ගොවි ජන සේවා වලින්ම මේක බෙදලා දෙන්න ගොවි මහතුරුන්ට. ඒ නිසා ගොවි ජන සේවා වලට තමයි මේක බෙදා හැරියේ. ඒ නිසා යම් ප්‍රමාණයක් සාමාන්‍යයෙන් පෞද්ගලික වෙළඳුන් තුල අඩුවක් දකින්න ඇති. ඒක තමයි මේ ගොවි මහතුරු මේක අපිට ගමේ දකින්න නැහැ කියන එක කරේ. නමුත් මේ සතියේ තීරණයක් කරන් තියෙනවා රජය පෞද්ගලික ආයතන වලටත් යූරියා පොහොර බෙදා හරින්න. ඒ නිසා මේ ගැටලුව විසඳෙයි. මේ සතිය තුල හේතුව තමයි ගොවි මහතුරු දකි තමන්ගේ ගමේ කඩේ පොහොර තියෙනවා. නමුත් තවදුරටත් රජය 10,200 කියන මිලට යූරියා පොහොර තමන්ගේ ගොවි ජන සේවා මධ්‍යස්ථාන වලින් දීගොවින් සඳහා බෙදා හැරෙන ක්‍රමවේදය දිගටම ගෙනියනවා. ඒ නිසා අපි සමාජ මාධ්‍ය සහ මේ මීඩියා වලින් ඉල්ලා හිටින්නේ රටේ පොහොර හිගයක් මවන්න එපා. මොකද ගොවියෝ ගොඩාක් සෙන්සිටිව්. ඒකට මේ හරිම සංවේදී ගොවි ජනතාව. ඒ නිසා පොහොර දැනට ඇති වෙන්න තියෙනවා. යල් කන්නේ සඳහා මහ කන්නේටත් ඉදිරියේදී පොහොර ගෙන්න රජයේ වැඩ පිළිවෙලක් සකස් කරලා තියෙන්නේ. ඒ නිසා අපි අතීතයේ තිබ්බා වාගේ මෙන්න මේ කරුණු කාරණා වලට යන්න අවශ්‍ය නැහැ සහ එතකොට මාධ්‍ය යුතුයකමක් තියෙනවා මේක ගොවි ජනතාවට හරියට පැහැදිලි කරලා දෙන එක.